Hello, welcome back to my YouTube channel. මාත් එක්ක අද potato chips හදන්නේ නේද? කඩෙන් ගන්නවා වගේම crispy ගතියට ගන්න කරන්න ඕන දේවල් ටිකකුත් අද මම කියන්න යන්නේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තාත්තරෙන් ඉල්ලනවා. අලගෙඩි කීපයක් මේ විදිහට අරගෙන හොඳට සුද්ධ කරගන්න ඕනේ. ටිකක් දිගට තියෙන වගේ අල ගන්නවා නම් හොඳයි. එතකොට අර දිගට කෑලි කපා ගන්න ලේසි වෙන හින්දා. මුලින්ම මම මේ විදිහට අල ටික සුද්ධ කරලා වතුර එකක් ළඟම තියාගත්තා. ඒත් එක්කම දාලා තියාගන්න. මේ තියෙන්නේ සාමාන්‍ය වතුර. දැන් මම මේ අල ටික කපන්න යන්නේ. මුලින්ම පැතිවල තියෙන කොන් ටික කපාගෙන ඉවරලා මේ විදිහට හීන් තීර වලට කපා ගන්න ඕනේ. සාමාන්‍ය ටිකක් ගොඩාක්ම මේ හීනේට නෙමෙයි ටිකක් මහත ගතියට එන විදිහට ගන්නව නම් තමයි හොඳ. ඊට පස්සේ අර පෙඟෙන්න දාගත්ත අල කෑලි ටික මේ විදිහට සර්වියට් එකකට දාලා මේකේ වතුර ටික හිඳ ගන්න තමයි මේ හදන්නේ. හොඳට පිහදා ගත්තට පස්සේ වතුර ගතිය නැති වෙනකන් අපිට මේ ටික අරගෙන පොඩ්ඩක් බෙද ගන්න පුළුවන්. දැන් මේක ගැඹුරු තෙලේ නෙමෙයි ටිකක් සාමාන්‍ය විදිහට සාමාන්‍ය තෙල් ටිකක් අරගෙන විනාඩියක් විතර බෙදෙන විදිහට ටිකක් දාලා ඉවරලා ටක් ගාලා දාලා අරගන්න පුළුවන්. ආපහු ඒකත් අර විදිහටම රෙදි කෑල්ලක් දාලා මේ තෙල් ටික බේරෙන්න අරින්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට තෙල් බේර ගන්න අල කෑලි ටික. අල කෑලි ටික මේ විදිහට ආපහු තෙල් බේරුණාට පස්සේ අපිට පුළුවන් ඒ ටික පොඩ්ඩක් වෙනම භාජනයක දාලා ෆ්‍රීසර් එකේ පැය භාගයක් තියන්න. දැන් මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ ෆ්‍රීසර් එකෙන් එළියට ගත්ත අල කෑලි ටික. දැන් මේ ටික හොඳ කූල් එකකට තියෙනවා. දැන් ගැඹුරු තෙලේ මේක හොඳට බෙද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම්ම. මේ බලන්නකෝ ඒ ටික හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා.